හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ plan කරලා යන ගමනක් නෙමෙයි. හිතුන ගමන් කට්ටිය කොළඹ වටේ ඇවිදින්න ආවා. ඉතින් අපි 5 දෙනා තමයි ඔන්න ඇවිදින්න ආවේ. ඉතින් vlog එක දිගටම බලන්නකෝ. ඔන්න අපි දැන් ඒ තැනට ආවා. මෙතෙන්ට කියන්නේ ටවුන් හෝල් එක කියලාලු. මාත් නම් හරියට දන්නේ නැහැ ඉතින්. පළවෙනි වතාවට තමයි ආවේ. මේක නිකන් පාක් එකක් වගේ. අපි ගියේ සෙනසුරාදා දවසක සෙනග නම් හිටියා. ඊට පස්සේ ආසාවෙන් ඔන්න අපි පොට්ටු පදින්න. මායි අයියලාගේ මල්ලි තමයි එක බෝට්ටුවක. ඉතින් අම්මලා දෙන්නයි අපේ මල්ලි තව බෝට්ටුවක ගියා. ඉතින් එතන ගොඩක් විනෝදුනා කට්ටිය. දැන් ඉතින් බෝට්ටු බැඳලා අපි අයිස්ක්‍රීම් කන්න ආවා. මේ දවස් ගන්න ලස්සනයි ඉතින්. මේ බෝට්ටු බැඳලා අපිට හරි මහන්සි. ඉතින් අයිස්ක්‍රීම් කාලා අපි අච්චාරුත් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි යන්න ඊගාවට යන තැන කල්පනා කර හිටියා. ඊපස්සේ පොඩ්ඩක් පාක් එකේ ඇවිදලා දැන් ඊගාවට යන තැනට අපි යන්න පිටත් වුණා. ඉතින් එන්නකෝ අපි ආය යන්නේ කොහෙටද කියලා බලන්න. දැන් අපි ඊගාවට ආවා. ඉතින් අපි ආය ආවේ නෙළුම් කුරුල්ල බලන්න. ඉතින් මම නම් මේ දෙවෙනි පාර තමයි යන්නේ. අම්මලා මල්ලිලා නම් පළවෙනි පාර තමයි නෙළුම් කුරුල්ල බලන්න යන්නේ. ඉතින් අපි එතනින් ඇතුල් වුණා. ඊපස්සේ අපි කන්ටේ ටිකට් ගත්තා. එක්කෙනෙක්ට ටිකට් එක වුණා රුපියල් 500ක්. දෙයිද පුටට යන්න තමයි යන්නේ. උඩ නම් ලොකු සලවක් නම් ඒ වෙලාවේ හිටියේ නෑ. අපි යනකොට මේ පහට විතර ඇත්තේ. ඉතින් ඒ උඩට ගියාම view එක තමයි පේන්නේ. අපි එතන බලලා පල්ලයට ආවා. පල්ලය ටිකක් තියෙනවා වටේ කෙරකිලා අපි බලලා ඊට පස්සේ අපි ආයෙ යන්න වෙන තැනකට යන්නේ ආවා. ඉතින් එන්නකො බලන්න අපි ආයෙ යන්නේ කොහෙටද කියලා. ඉතින් දැන් තමයි අපි යන්නේ. ඉතින් අපි ආවේ ගෝල්ඩ් බේස් එකට. ඉතින් එතන ගොඩක් හවස නම් ගොඩක් සෙනග හිටියා. ඒ රැවෙන තව එන්න වැඩි වුණා. අපි ඊයේ වෙලාවේ නම් එතන කානිවල් එකක් තිබ්බා. ඉතින් අපි එතනින් කන්න මොන හරි අරගෙන ඊට පස්සේ ගියා කානිවල් එක බලන්න. එතන ගිහින් වටයක් කැරකිලා
ඊට පස්සේ එතනින් අපි ජූස් දෙකක් ගත්තා. කලින් ඉඳස් මල්ලි අයලාගේ මල්ලිට ඕනේ එතන සෙල්ලම් කරන්න. එයාගේ ඉතින් ආසාවනේ ඉතින් ඊට පස්සේ සෙල්ලම් කරලා හරි කියලා ඉතින් ඒව දාන්න බෑ. එයාගේ ආසාවෙන් ඒවත් දැම්මා. ඊට පස්සේ එතන බෝල දෙකකට සෙල්ලම් කරන්න තිබ්බ ටින් පෙරලන්න. ඉතින් ඒකත් එයාට කරන්න ඕන කිව්වා. ඒකත් කරා. ඉතින් ඒ කෑ ගහන්නේ ළමයි ඒකෙත් මල්ලිට යන්න ඕනේ කිව්වා. මම නම් හරි බයයි. ඉතින් මම නම් කෝ බෑ කියලා. ඊට පස්සේ අපි ඉතින් එතනින් බොන්න උනාය අරගෙන ටිකක් වෙලා ගෝල්ඩ්ස් එකේ හිටියා. ඊට පස්සේ ඉතින් අපි ඔම්ම ගෙදර ආවා. කොහොමත් ගෙදර එනකොට 11 විතර වුණා. ඉතින් මගේ බ්ලොග් එක ඉතින් මම ඉතින් ඉවර කරනවා. ඉතින් මගේ බ්ලොග් එක බලපුවානේ ගොඩක් ස්තුතියි. මම එහෙනම් තවත් ලස්සන බ්ලොග් එකක් ඔයාලා බලන්න එන්න. එන අතට ගිහින් ඉන්න. බයි ළමයි.